ඔබට මතක ඇති පල්ලේගම හේමරතන අද තමයි නඩුව 6 වෙනි මාසේ 26 අද නඩුව කැඳවනවා. අද බලමු අපි මොනවාද වෙන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ. News 1. මේ වන විට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටට ඇවිල්ලා ඉන්නවා. ඔබට මතක ඇති පල්ලේගම හේමරතන අද තමයි නඩුව 6 වෙනි මාසේ 26 අද නඩුව කැඳවනවා. අද බලමු අපි මොනවාද වෙන්නේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ. ළමා ආරක්ෂණ අධිකාරිය පෙනී සිටීද? ඔවුන්ට යම් බලපෑමක් වෙලාද? මේ සියලු දේ දැන ගැනීම සඳහා අපි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. බලමු අද දිනේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මොකද්ද වෙන්නේ කියලා. ඒ වගේම තමයි අද විශේෂත්වයේ ළමා ආරක්ෂණ අධිකාරියේ හැසිරීම පිළිබඳව අපි අද දැඩි නිරීක්ෂණයක ඉන්නවා. ඔවුන්ට බලපෑමක් වෙලාද? ඇත්තටම කියනවා නම් සභාපතිතුමිය ඉල්ලා අස්සීමට හිතන් ඇයගේ සිත වෙනස් වෙලා තිබුණා. දැන් නම් මම හිතන්නේ ඉල්ලා අස්සලා නැහැ. ඒ වුණාට අපි බලමු අද ළමා ආරක්ෂණ අධිකාරියේ හැසිරීම කොහොමද? අද DNA වාර්තා පිළිබඳ මොකක්ද කියන්නේ? ඇවිල්ලාද කියලා අපි ඉදිරි නඩු කටයුතු පිළිබඳ අද සෙවිල්ලෙන් ඉමු. තව සුළු වෙලාවකින් නඩු පටන් ගන්නවා. රැඳී සිටින්න අපි ඇත්තටම දවල් ඔබලට පෙන්නනවා අද මොකද්ද උනේ. අද මේ මහේස්ත්‍රාත් අධිකරණයේ කුමන තීරණද ගත්තේ කියන එක අපි රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිනවා. අද මට බොහොම සන්තෝෂයි දැරිය වෙනුවෙන් තනිව හඬක් නගපු මම. ඒ කියන්නේ කවුරුත් දන්නවා ළමා ආරක්ෂණ අධිකාරියේ පළවෙනි පැමිණිලිකරු මම. අද මං වෙනුවෙන් නෙමෙයි මේ දැරිය වෙනුවෙන් මේ බලන්න මේ පොඩි දරුවෝ මේ අම්මලා මේ නංගිලා අක්කලා සියලු දෙනාම ඉන්නවා මේ දැරිය වෙනුවෙන්. මට හරි සන්තෝෂයි මුලින්ම තනියෙන් හඬක් නගපු මං අද තනි වෙලා නැහැ මේ ඕන් තරම් ඉන්නවා මේ දැරිය වෙනුවෙන් කියලා අද රටටම පෙන්නලා දෙනවා. අපි මේ දැරියට යුක්තිය ඉෂ්ට වෙනකම් මේ නඩුවට එනවා. මේක ඉවර මේක නවත්තන්නේ අපි හැමදාම එනවා. ඇවිල්ලා මේ දැරියට කොහොම හරි සාධාරණයක් යුක්තියක් ඉෂ්ට කර දීම සඳහා අපි පෙළ ගැහෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ කාන්තාවොත් ඒ විදියට අපි පෙළ ගැහේ කියලා අපි විශ්වාස කරනවා. Morning. Oh. Boleh gila boleh. ඔබ දන්නවද ළමා ආරක්ෂණ අධිකාරියට ගිය පාන්නේ මගේ මාංකා පාඩුවේ ඇමති වියන්ගේ බලපෑම් දෙල්ලුනේ ඒක අපි ඒකේදී දෙන්නාත් අපි කතා කළා ඒක හරිම වැරදි ඒගොල්ලන් තමයි මේ කතා කරන්නේ ඒගොල්ලන් කතා කරනවා නමුත් ඒ වෙනුවෙන් පඩනගන මිනිස්සුන්ට මේ විරෝධය පාඩුවට මොකද මේ වගේ සිස්ටම් එකක් වෙනස් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අපි ඒ වගේ රජයක් හදන්නේ ඒගොල්ලන්ගේ ප්‍රතික්‍රියාවක් කියනවා මේ කතා කරන්නේ මෙන්න දෙන්නේ ඉතින් අපි හැමෝම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ මේ නඩුවේ සහ මේ නඩුවේ හද කවදාවත් කියන්නේ අපිට තියෙන ආඩම්බරය තමයි මිනිස්සු නිහඬ ඉස්සර නම් බලයේ තියෙන